මේ දවස්වල පිස්සුවෙන් වගේ අපි හැමෝම බලන කතාවක් තමයි ප්‍රේම තටයම කියලා කියන්නේ. ප්‍රේම තටයමට මෙච්චර ගොඩක් අය ආදරය වෙන්න හේතු ගොඩක් තියෙනවා. එක විශේෂම හේතුවක් තමයි මෙන්න මෙයා. ඒ තමයි ආර්යමන්. ආර්යමන්ට ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ගොඩක් ගෑනු ළමයි වශී වෙලා තමයි ඉන්නේ. ඒ නිසා විශ්මිත විශ්වය අපි හිතුවා මේ වීඩියෝ එකෙන් ආර්යමන්ගේ ඇත්ත ජීවිතය කොහොම කෙනෙක්ද කියලා ඔයාලත් එක්ක කතා කරන්න. වීඩියෝ එකට යන්න කලින් විශ්මිත විශ්වයේ YouTube channel එක තාමත් ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන් යන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඒක ගිහින් බලන්න. ප්‍රේම තඩයම කතාවේ අපිව කතාවට ඇදගන්න චරිතයක් තමයි ආර්යමන්ගේ චරිතය. ආර්යමන්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ නමික් පෝල්. ඔහු ඉපදිලා තියෙන්නේ 1987 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා. 2026 වර්ෂයට ඔහුට අවුරුදු 39ක් වෙනවා. ඔහු ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ ටෙලිවිෂන් තරුවා. ඒ වගේම ඔහු දක්ෂ ජනමාධ්‍යවේදියෙක්. ඔහු වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙක් වන නිසාම ඔහුට ප්‍රේම දඩයමෙහි ආර්යමන්ගේ චරිතයට හොඳින් අනුගත වීමට හැකියාව ලැබිලා තියෙනවා. නමික් පෝල් කියන්නේ ඉන්දියාවේ ටෙලිනාට්‍ය කලාවට අද වෙද්දී නැතුවම බැරි කෙනෙක්. ඔහුට රංගනය, නර්තනය, නිවේදනය වගේ හැකියාවල් රැසක් පිහිටලා තියෙනවා. ඔහු ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ උත්තරාඛන්ඩ් ප්‍රාන්තයේ. ඔහු අධ්‍යාපනය ලැබලා තියෙන්නේ ඔරිගන් වල තියෙන ලෙවිස් ඇන් ක්ලාර්ක් කියන කොලෙජ් එකෙන්. 2015 වසරේදී ආරම්භ කළ ඔහුගේ රංගන ජීවිතය සන්ධිස්ථාන කිහිපයකම ඔහුගේ රංගනයෙන් ප්‍රේක්ෂකයින් මුසපත් කරන්නට ඔහුට සමත් වෙලා තිබෙනවා. ඒ නිර්මාණ තමයි ලජ්ජා කලේ, කුම්කුම් භාග්‍ය, කවාච් මහශිවරාත්‍රි, एक दीवाना था सහ एक दूजे के वास्ते. මේ අවුරුද්දේ තමයි ඔහුගේ ලොකුම හිට් එකක් වුණු නාගින් 7 රිලීස් වුණේ. ඔහුගේ සියලුම ටෙලිනාට්‍ය අභිබවා මේ නිර්මාණය තුළින් ඔහු ජනතාව අතරට ගියා. ඔහු ඔහුගේ ප්‍රේම සම්බන්ධතා ගැන හෙළිදරව් නොකර ඇති අතර ඔහුට ප්‍රේම සම්බන්ධතාවයක් පවතින බව නම් ශාස්ත්‍රයේ ගොඩක් දෙනෙක් කතා වෙනවා. කොහොම වුණත් මේ තරුණ රංගන ශිල්පියා ඉන්දියාව විතරක් නෙවෙයි අද වෙද්දී ලංකාවෙත් ගොඩක් ගෑනු ළමයින්ගේ හිත හොරාගෙන තියෙනවා. ඔයත් කතාවට හරි ආර්යමන්ට ගොඩක් ආදරය කරන ගෑනු ළමයෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න වගේම ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න එහෙනම් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනටම ඔයාලා ගාවට එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.